හායි ඔන්න මං අදත් ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා දිට්වා කුණාටුව අපි හිතුවේ නෑ ඉතින් මෙච්චර දරුණු දෙයක් වෙයි කියලා ලංකාවට. ඉතින් ඔන්න අපි වැස්සේ යනවා ගං වතුර දාලා කියලා ආරංචි වුණු හින්දා ගං වතුර බලන්න කියලා තමයි මේ යන්නේ. ඉතින් මයි හස්බන්ඩ්ුයි දෙන්න බයික් එකේම ජැකටුත් දාගෙන කුඩේකුත් ඉහලගෙන යනවා. ඔය පේනවනේ ඔය පේන්නේ ඈතින් වැවක්. වැව ඉතින් උතුරලා පිට අර ගලලා තමයි තියෙන්නේ. එම ලොකු වැවක් නෙවෙයි මේක. මං නමක් දන්නේ නෑ මේ එහෙම අර ගොඩක් ප්‍රසිද්ධ වැවක් නෙමෙයි මේක. ඉතින් ඔන්න ඔය විදිහට වැව දිහා බලාගෙන අපි දෙන්නා බයික් එකේම යනවා. ඉතින් වැස්ස කිව්වහම හරි ලස්සන හැඟීමක්නේ අපිට මතක් වෙන්නේ. රෑට හොඳට නින්ද යනවා. ඒ ඇහෙන සද්දේ ඒවත් එක බලද්දි මේ පාර වැස්ස කිව්වහම අපිට මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි තරම් නිකන් ඒක මුළු ලංකාවටම හෙන ව්‍යසනයක් වුණානේ. ඉතින් මම මේ වීඩියෝ ටික ගත්තේ මුල්ම දවස් ටිකේ වැස්ස පටන් ගත්ත. ඉතින් ඔය කුඹුරු එහෙම ඔක්කොම යට වෙලා ඉතින් ඔන්න ඔය විදිහට මං වීඩියෝ ටිකක් ගත්තේ ලස්සනට දාන්න පුළුවන් මට එඩිට් කරලා එහෙම කියලා. ඒ වුණාට අවසානට ලස්සන නෙවෙයි ලංකාවට වෙච්ච දේ බලන්නකො නේද. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් අපි ගම වටේ රවුමක් දැම්මා. ඉතින් දුකයි ඉතින් ලංකාවට වෙච්ච දේ ගැන. ඔයාලා මට බයින්න එහෙම එපා මං මේ ව්ලොග් එකක් කරා කියලා. මම කරපු දේවල් මේ දවස් ටිකේ ඔය මං වීඩියෝ එකක් ගන්න ඕනි වීඩියෝ ටික ගත්තා. ඒක මම ඔයාලට පෙන්වන්න ඕනි හින්දා තමයි මම මේ ව්ලොග් එක කරන්නේ. ඉතින් ඔතනින් යන්න බෑ අපි දෙන්නටම බයික් එකේ. පාර කැඩිලාද කියලා දන්නේ නැති හින්දා අයියා ගියා මාව දාලා. එයා මාව එක්කගෙන යන්න එන්නම් කියලා. එයා එනකන් හිටියේ නෑ. ඉතින් මං චුට්ටක් දුර පයින් ගියා. ඊට පස්සේ ඒ ටිකේ ගොඩක් වතුර ඒ කියන්නේ බයයිනේ ඉතින් කරදරයක් වුණොත් ඊට දෙන්නම මේ එකට වැටුනොත් බයිකයෙන් පල්ල කියලා ඊට පස්සේ මගේ ඇඩි පේනවාද ඉතින් මොනවා කියනවද මන් දන්නේ නෑ. එයා දැන් ආපහු එනවා ඔය. මාව එක්කගෙන යන්න ආපහු. හීනාව බලන්න බෑ. මෙතන බෝක්කු ගැටයක් තියෙන්නේ. බයෙන් ගියේ ඉතින් අපි දෙන්න ඔය ගියාට අපි ගෙදර එන්න කියලා ගියේ ගෙදර එන්න බැරි වුණා ඔය පාරෙන් වතුර හින්දා. මොනා කරන්නද ඉතින්. ඊට පස්සේ ඉතින් ලස්සනයි ඈතට බලන්න එහෙම ලස්සනයි. ඒ වුණාට ඉතින් පොඩි පාඩුවක් නෙවෙයි ඉතින් ලංකාවට උනේ නේද. ඉතින් ඔන්න ඔය විදිහට අපි දෙන්න ඇවිද්දා. ඔය මේ අක්කට මෙහා පැත්තට එන්න බැරුව හිටියේ එයාගේ බයික් එක පොඩි ස්කූටියක්. ඒක නැවතිලා තිබ්බා මේ දුම් බටේට වතුර යයි කියලා ඒ අක්කා මෙහා පැත්තට ගත්තේ නෑ. අපි දෙන්න අරගෙන දෙන්නත් හැදුවා මේ ඊට පස්සේ එයා කිව්වා ඕන්නේ බයයි දුම් බටේට වතුර යයි කියලා. ඊට පස්සේ ඉතින් අපිට උදව්වක් කරන්න හැදුවා. එයා එපා කියනවා නම් ඉතින් අපි මොනා කරන්නද? ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් අපි දෙන්න ඉතින් නැගලා ආපහු එන්න කියලා ආවා. ඊට පස්සේ ඔය හරියද මොකක්ද උනේ ඔය ගෙවල් එහෙම ඔක්කොම යට වෙලා තියෙන්නේ. ඔතන ගෙදරක් තිබ්බා මම ගෙදර වීඩියෝ කරගත්තේ නැද්ද? ගණ්ඩම දෙයක් නෑ ඉතින් ගෙවල්. අර ඉතින් අපිට ජොලි ඉතින් අර අපිට එහෙම අර ලොකු වැස්සක් වැටෙන්නේ නෑනේ ඇත්තටම. ලොකු වැසි තිබ්බට අපි යන්නේ නෑනේ එහෙම ඉතින් බලන්න කියලා මේ පාර අර වැස්ස වැඩි හින්දා පොඩ්ඩක් ගියා ගමට මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ තමයි ඉතින් මේ වීඩියෝ ටික ඒ ගත්ත වීඩියෝ ටික. අර ඈතින් පේනව නේද ගෙයක්. ඒ ගෙවල් එහෙම ඔක්කොම යට වෙලා. මෙන්න මෙතනක් ගෙදරක් තිබ්බා ඒ ගෙදරත් යට වෙලා තිබ්බේ. සෑහෙන නාස්තියක් ඉතින් වෙලා තිබ්බා. ගෙවල් අපරාධ ඉතින් සෑහෙන මහන්සි වෙන්න එපා දැන් ආයෝවා
යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ව්‍යසනේ ඉවර වෙලා හරිද අපි ඒ කියන්නේ මේ වෙන දවසක ඔය කොස්පොතු ඔය කියන්නේ එන්නේ ඒක තමයි දැදුරුවේ අතු පාලමක් පාලම කැඩිලා ගණ්ඩම දෙයක් නෑ. ඉතින් මේ ආයිතින් දවස් කීයක් යයිද කියලා කියන්නත් බෑ හදන්න ඕවා පව් ඉතින් මිනිස්සු එහා පැත්තේ පාලමෙන් එගොඩ පවුල් මං හිතන්නේ 40ක් විතර ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට ඉතින් දැන් මේ පාලම මෙහෙම හරි ඉතුරු වෙච්ච එක හොඳයි නැත්තම් ගන්නම දෙයක් නැතුව ගියපුවාම මේ මිනිස්සුන්ට යන්න එන්න විදිහක් නෑ කන්න බොන්න ගන්න දේවල් ඒ ගන්න විදිහක් නෑ මේ ඔය කොස්පොතු ඔයම තමා මේ වෙන තැනක මේ රිදීගම පාරේ මේ වෙලෙත් වහිනවා ඉතින් ඔය බුළුවල කන්ද තාරාපතින් ඉඳන් තමයි මම මේ වීඩියෝ එක ගත්තේ බුළුවල කන්ද 4 පොලකින් ආයෙ ගිහින් තිබ්බා අපි උදානගම හින්දා අපිට එහෙම අර ලොකු අවුලක් වුණේ නෑ ගස් කඩාන වැටුණා ඒ කියන්නේ ගම් වතුර ටිකක් ආවා ඒ වුණාට එහෙම ලොකු අවුලක් වුණේ නෑ අපිට බුළුවල පැත්තට එහෙම ලොකු කරදර ටිකක් වෙලා තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට අපි යනවා නැන්දලෑ දිහා ඊට පස්සේ නැන්දලෑ දිහාත් හොඳටම යට වෙලා තිබ්බා ඔය දැන් ඔය දෙවෙනි දවසේ අර කොස්පොතු ඔය පාලම ගාවට ගිහිල්ලා ඔය දෙවෙනි දවසේ හරි තුන්වෙනි දවසේ හරි ඊට පස්සේ අපි ඉතින් එදාත් බලන්න කියලා ගියා. ඊට පස්සේ නැන්දලේ ගෙවල් සුද්ධ කරන්න තමයි ගියේ දවස් 4ක් විතර අපි නැන්දලේ දිහා සුද්ධ කරන්න ගියා සපෝට් කරා. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් විදියට උදව් කරා. එහා පැත්තට යන් කියලා මං ඉතින් එහා පැත්තට ගියා. එදා මේ යන්න බයයි ඉතින් අර මේ කොතනින් කැඩිලා තියෙයිද කොයි විදිහට ගිලා බහිද කියලා බය හිතෙනවා. ඒ වුණාට ඉතින් ගියා බලන්න එහා පැත්තට ගිහිල්ලාම නෑ මම. බලන්නකෝ ඉතින් කරන්ට් වයර් එහෙම ගන්නම දෙයක් නෑ ඉතින් අපරාදේ. සල්ලි රජයට සල්ලි තියෙනවා තමයි සල්ලි හම්බුණා තමයි ඒ වුණාට ඉතින් මේවා ආයෙ අතට ගන්න කොච්චර කාලයක් යයිද ඒකයි යන්නේ දැන් බලන්නකො කිසි දෙයක් නොවිච්ච ගානට නිකන් අර නෝමල් වතුර පාරක් නෑනේ දැන් ඔය ගස් එහෙම ඒ කියන්නේ ඇම්බරිලා ගිහිල්ලා තිබ්බ හුළඟටයි වැස්සටයි ගස් වලටත් මොනවද උනේ කියලා හිතා ගන්න බැරුව ඇති. ඉතින් ඔන්න ඔය විදිහට මම වීඩියෝ ටිකක් ගත්තා. මේවා අපිට ආයෙ තව අවුරුදු 2-3කින් වුණත් බලන්න පුළුවන්නේ. නැතුව මම මේ ඒ කියන්නේ අර සමරන්න ඕන හින්දා ගත්තා නෙවෙයි. අපේ දරුවෙකුට උනත් පෙන්න ගන්න පුළුවන් මේක. ඊට පස්සේ එදා හවස අපි දෙන්න මේ හෝංගොඩ පන්සලේ පාර ඔක්කොම හොදගෙන ගිහිල්ලා වීල් එකක්වත් ගන්න බැරි මට්ටමට තිබ්බේ. එතන පස් පුරවලා අපේ අයියා හැදුවා. ඊට පස්සේ මේ ඊගාව දවසේ පස්වෙනි දවසේද කොහොද ඊට පස්සේ පන්සල ඔක්කොම ජරා වෙලා ඔය පේනවනේ ඔයාලට මඩ වෙලා ඒවා ටික සුද්ධ කරලා දෙන්න අපි එන්නම් කිව්වා හාමුදුරුවන්ට. ඊට පස්සේ අපි දෙන්න ගිහිල්ලා ඒවා සුද්ධ කරා. ඉතින් මට නම් හරි අමාරුවෙන් හිටියේ මම එදා මේ ඇයි එක දිගටම අර නිකන් සීනි කුයිල මඩ කුයිල අනම්මනම් වැදිලා ඔළුව කැක්කුම වමන යන්න වගේ හරි අමාරුවෙන් හිටියේ. මේ ඊට පස්සේ ඉතින් අපේ අයියා තමයි ඉතින් වැඩි කොටසක් වැඩ කරේ. අපි දෙන්නට ඉතින් තනියෙන් අමාරුනේ ඔය ඔක්කොම එළියට ඇදලා දාලා අවසානට පුටු ටිකත් හොදලා ආපහු ඇතුළට දාලා ඒ ඔක්කොම කරලා තමයි අපි ගෙදර ආවේ. බුදු කුටි එහෙම මුළු මනින්ම විනාශ වෙලා තිබ්බේ. අපි ඒවා ඔක්කොම සුන්ද කරලා මේ ලස්සන කරවුවා. ඉතින් මම මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලට කියන්නේ අපිට මේ වෙලේ අනිත් මිනිස්සුන්ට උදව් කරන්න අතේ මහ ගොඩක් සල්ලි නැති වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් ගිහිල්ලා ඒ ගෙවල් අස් කරන ඒවාට හරි නැත්තම් කොහොම හරි මොන යම් හෝ විදිහකින් තවත් කෙනෙක්ට උදව්වක් උපකාරයක් කරන්න. අපි කරන පින් පව් තමයි අපිව දවසක ආරක්ෂා කරන්නේ. ඉතින් අපි දෙන්න එහෙම අර කිසි දෙයක් ඒ කියන්නේ අර
අපිට පින් ඕන හින්දා අපි කරා නෙවෙයි මේක. අපිට පින් සිද්ධ වෙලා ඇති. මොකද කවුරුත් මේ වෙද්දි පන්සලට ආවේ නෑ මේවා ටික කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් ඉවර කරා. ඔය නැන්දලයි දිහා ඉන්නේ මං හිතන්නේ නෑ. පන්සලේ මේ පුටු ටික හෝදන එක දෙපාරක් මේවා වෙලා වගේ නේද මගේ අතින්. ඔය විදිහට ඉතින් පුටු ටිකක් සෝදලා කුෂන් ටික නම් හොදන්න බැරිනු කුෂන් වලට ඔක්කොම මඩ ගහලා මඩ පිරීලා. ඊට පස්සේ ඔය ඉතින් බුදු කුටිය හොදලා ඉවරුණාට පස්සේ අවසානට ලස්සනට පේනවා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඔය ටික කරලා දාලා ගෙදර එද්දි හැමදාම හැන්දෑවේ 6යි 6:00මාරයි 7යි හැමදාම නැන්දලේ දිහා වැඩ ඊට පස්සේ ආය ඔය පන්සලේ වැඩ ඒ ටික ඉවර කරලා එද්දි ඔය වගේ වුණා ඉතින්. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඔය පන්සල ඇතුලේ ආවාසගිය ඇතුලේ මේ ඒ තිබ්බ විදිහේ ඉතින් ඒ ටිකක් සුද්ධ කරලා දැම්මා. මට වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා ඒ වෙලේ. මට හරිම අසාධ්‍ය තත්ත්වෙන් මං හිටියේ. ඔය කුස්සියට වෙලා තියෙන දේ පේනවනේ. කුස්සිය නම් අස් කරන්න බැරි වුණා. මේ මොකද මේ රෑ වුණා ගොඩක්. මේ ලයිට් නෑ මේ කරන්ට් කේස් තිබ්බනේ. ලයිටුත් නැති වුණා. අනිත් එක මාත් මේ අමාරුවෙන් හිටියේ වමන යන්න වගේ ඔළුව කැක්කුම කලන්තෙත් වගේ තිබ්බා. ඊට පස්සේ මං අයියට කිව්වා ගෙදර යන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ වීඩියෝ ඉවර කරනවා. ඉතින් ඔයාලට මං ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. හැමෝටම ආදරෙයි.